මේ පෙනෙනවා කියන සිද්ධිය තේ එකක් වගේ. අතට තේ එකක් දුන්නාම ඕගලන්ට තේ එක පේනවා. හැබැයි තේ එක හේතු ප්‍රත්‍යය කියලා දන්නවා. නුවණයි ඒත් පේන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නවා මේ තේ එක කියන එක නිර්මාණය වෙලා තියෙන සීනි, තේකොළ, උණු වතුර, ඉඟුරු මේවා නිසා කියලා දන්නවා. නුවණයි. හැබැයි දැන් මේ තේ එක දිහා තේ එකට අමතරව සීනි පේනවද? තේ එකට අමතරව තව තේ එකකුත් තියෙනවා, උණු වතුරක් තියෙනවද? ඒ සීනි, තේකොළ, උණු වතුර නෙමෙයි දෙකට යෙදිලා වැය වෙලා තේ එක වෙලා තියෙන්නේ. මේ හේතු ටිකේම යෙදිලා වැය වෙලා හේතු එකකටවත් නැති අමුතුම එකක් හැදිලානේ. ඒ විදිහමයි ඇහැ නිසා, රූපේ නිසා, චක්කු විඤ්ඤාණ නිසා පෙනෙනකොට පෙනෙනවා. පෙනීමට අමතරව තව රූපිකුත් තියෙනවා, එහෙම නැහැ. පෙනෙනවා, පෙනෙන එකට අමතරව තව ඇහැකුත් තියෙනවා, එහෙම එකක් නැහැ. ඇහැ, රූප, චක්කු විඤ්ඤාණ කියන ටිකම යෙදිලා වැය වෙලා පේනකොටම තේක අතර දුන්නා වගේ ඵලයක්. එයා දන්නවා නුවණයි හේතු ටිකට පේන්නේ හේතු. රූපය පෙනෙනකම තමයි තියෙන්නේ. පෙනෙන්න රූපය පේන්න හේතුයි. ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියලා දන්නවා. මනෝ විඤ්ඤාණය මේ රූපේ හොඳයි නම් සතුටකුත්, නරකයි නම් අසතුටකුත්, උපේක්ෂයි නම් උපේක්ෂාවකුත් විඳින්නත් පුළුවනි. හැබැයි යා දන්නවා මට මේ රූපයක් පෙනෙනවා. රූපයක් පෙනෙනවා. පෙනෙනකම හේතු ප්‍රත්‍යයයි. ස්පර්ශ නිරුද්ධ වෙනකොටම පෙනෙන දේ නිරුද්ධයි.